Hi, I'm Chaturi. I'm Udari. Together we are Cinnamon Smiles. ඉතින් අද අපි මේ සන්ඩේ ලෑස්ති වෙන්නේ යාළුවෙක්ගේ ගෙදර ඉවෙන්ට් එකකට යන්න. ඒක ඇත්තටම ගර්ල්ස් ඉවෙන්ට් එකක්. ඔව් ඉතින් අපි එහෙම යනකොට කවුරුත් ඩිෂ් එකක් අරන් එනවා හැමෝම එක ෂෙයා කරන්න. ඉතින් උදාරි මොනවද හදන්නේ? මම හිතුවා හැමෝටම කන්න ෂෙයා කරන්න හිතලා කැරට් සෑන්ඩ්විච් ටිකක් හදනවා කියලා. ඔව් මං හදන්නේ ශකුටරි බෝඩ් එකක්. ඉතින් අපි ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා අපි හදන්නේ කොහොමද කියලා. අපි නම් කැරට් සෑන්ඩ්විච් එක හදන්න පටන් ගමු නේද? ඔව්. ඉතින් චතුරි මට ඔයාලට කියන්න බැරුණා මේකේ චූටි කතන්දරයක් තියෙනවා. මේ කැරට් සෑන්ඩ්විච් එකේ. ඔයා කොහොමද? ඔව්. හොයාගත්තේ කියන එක නේ. හොයාගත්තේ කියන එක. ඇත්තටම රෙසිපි එක මම හොයාගත්තේ මේ වගේම ගර්ල්ස් අවුටින් එකකට ගිහිල්ලා එතන හිටපු වෙන ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ වගේ එකක් හදලා තිබ්බා. ඊට පස්සේ තමයි මම හිතුවේ මේක අද try කරලා බලලා හදමු කියලා. ඉතින් එතකොට අපි යාළුවන්ටත් පුළුවන් මේ වගේ එකක් ආයෙ හදලා බලන්න. මේ තියෙන්නේ ඔය ඔක්කොම රෙඩි කරගෙන තියෙනවා. අපි ග්‍රේට් කරලා තියෙනවා. මේ ෆ්‍රෙෂ් කැරට් අපි මම ඇත්තට මේක මේ හීනෙට ග්‍රේට් කරා. ලුණු දාගත්තා ඔයා. ඊට පස්සේ අපි ටිකක් ස්පයිසි විදිහට කන්න කැමති නේ ශ්‍රී ලංකන්ස්ලා. ඉතින් ඒ නිසා මම ඒකට අමු මිරිස්සුයි තක්කලි චුට්ටකුත් චූටියට කපලා වතුර අයින් කරලා නේද? දාගත්තා. ඊට පස්සේ මම හිතුවා කෙනෙක්ට දෙහි අනිවාර්යෙන් එන්න ඕනේ. කමිරිස් චුට්ටකුයි. ලුණු චුට්ටකුයි දාගන්න. ලුණු නම් ටිකක් බලලා තමයි දාන්න ඕනේ. මොකද මේ මම ගන්න බටර් එකේ ඇත්තටම ඒක සෝල්ටඩ් බටර් එකක්. ඉතින් ඒ නිසා මේක ඇත්තටම රහ හොඳට එන්නේ. ඒකට බටර් ටිකක් යහමින් දාන්න ඕනේ. ඔව් බටර් ටිකක් දාන්න ඕනේ. බටර් ටිකක් දාලා ඊට පස්සේ මේ මේයොනේස් ටිකක් ඊට පස්සේ මම චුට්ටක් මේකට දෙහි ටිකක් දානවා. කැරට් වල අර තියෙන සමහරක් වෙලාවට අමුවෙන් කැරට් ගන්නකොට මේ ඒක ටිකක් අර අමු ෆ්‍රෙෂ් රහක් එනවනේ. ඒක පොඩ්ඩක් කැපිලා යන්න මම ආසයි. ඒක ටිකක් දෙහි අමුව ටිකක් දාන්න. ඒකල්ලා ඇත්තටම දැන් කරන්න තියෙන්නේ මේක මික්ස් කරගන්න වැඩේ. මම ෆෝක් එකකින් වැඩේ කරන්න පටන් ගන්නවා. මේක හරිම ඊසි හදන්නත් ඒ වගේම මේක හරිම රසයි. හරිම රසයි. මම try කරලා තියෙනවා කලින්. මේ ඔයාම හදපු ඒවා මම හදපු රසයි. ඔව් මේක හොඳම වැඩේ තමයි මේක ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එකකට උනත් අපිට මේ ඊසිලි හදා ගන්න පුළුවන්. ඔයා කාගෙන් හරි මේ ඔයත් එහෙම කොයි හරි ගිය තැනක කාලා එහෙම තමයි ඔය රෙසිපි එක දැනගත්තේ. ඔව් ඒකයි අනිත් එක මේකේ චතුරි මේ මංගාව එහෙම මෙෂර්මන්ට්ස් එක්සැක්ට් මෙෂර්මන්ට්ස් කියලා දෙයක් නැහැ. මොකද ඒක මම ඒ කන වෙලාවේ ඒක හදාගෙන ආපු කෙනාත් එතන හිටියා. ඊට පස්සේ මම යාගෙන් අහුවා කොහොමද මේක හැදුවේ කියලා. ඒකට තමයි යා කිව්වේ මේ මේවා දාලා තමයි හැදුවේ කියලා. ඒකට මම ඇත්තට මගේ අතින් මම ඇඩ් කරේ මේ මේයොනේස් විතරයි. මොකද එයා කිව්වේ බටර් දාන්න කියලා. ඒක ස්ප්‍රෙඩ් වෙන්න ලේසි. ඔව් ඒක නිසා මේ ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේක ඉතින් වෙනස් කරගන්න ඔයගොල්ලන්ට කැමති විදිහට. ඕන නැතිනම් ඔය මොන හරි තව ග්‍රීන්ස් ටිකක් වැඩි කරලා ස්ප්‍රින්ග් අනියන්ස් වගේ දාන්න පුළුවන්. ඩිල් දාන්න පුළුවන්. එහෙම. ඉතින් මම එක්සයිටඩ්. ඔව් දැන් උදාරි කැරට් සෑන්ඩ්විච් එකේ මික්ස් එක හදා ගන්නවා. ඉතින් ඒ අතරේ මම ශකුටරි බෝඩ් එක පටන් ගන්න තමයි යන්නේ. ඉතින් ඒකට මම අද ග්‍රේප්ස් අරන් තියෙනවා. ෆෘට්ස් වලට ස්ට්‍රෝබෙරි තියෙනවා. මම වොෂ් කරලා ඩ්‍රයි කරගෙන තියෙනවා. ඊට පස්සේ නට්ස් වලට මැකඩේමියන් නට්ස් තියෙනවා. ආමන්ඩ්ස් තියෙනවා. ඊට පස්සේ ක්‍රැකර්ස් තියෙනවා. කීප ජාතියක්. ඊට පස්සේ ෆිග් ජෑම් එකක් තියෙනවා. චීස් එක මං ගත්තේ මැංගෝ හබනීරෝ චීස් එකක්. ඉතින් මේ ටිකත් එක්ක තමයි මම ශකුටරි බෝඩ් එක සෙට් අප් කරගන්න යන්නේ. ඉතින් ඔන්න අපි කැරට්ස් සෑන්ඩ්විච් වලට ඕන පේස්ට් එක නම් හදාගත්තා. ඉතින් දැන් කරන්න තියෙන්නේ මේක ස්ප්‍රෙඩ් කරගන්න පාන් වලට. මම හිතුවේ වයිට් බ්‍රෙඩ් ගන්නවා කියලා. ඉතින් මම ඒ ටික පොඩක් ලෑස්ති කරලා තිබ්බා. මේක නිකන් සෑන්ඩ්විච් එක වගේම අපිට ඇත්තට මේක හරි ලේසියි තියෙනවා.
මේකට ඇත්තටම බටර් ටිකක් ඔය මයොනයිස් දාන එකේ වාසිය තියෙන එක චුට්ටක් එක්කොට අර ස්ප්‍රෙඩබල් ගතිය චුට්ටක් තියෙනවා. අපි මොකද කරන්නේ මේකේ වාටිත් එක්කම ඕන අපි දෙපැත්ත වගේ චුට්ටක් පොඩක් වාටිය නේ. ඔව්. මෙහෙම වාටි කපනවද? මෙහෙම යන්තම් කපමු නේද? කපමු නේද? ටිකක් ලස්සනයි. හිතනවා හැමෝම කැමති වෙයි කියලා මේකට. මම ඇත්තටම මේ ගැදරින්ස් වලට ගියාම මේ ගැදරින්ස් වලට ගියාම මම චතුර ඇත්තටම එන්ජොයි කරන්නේ මේ කට්ටියගෙන මේ සමහර ඩිෂ් කොහොමද ඒ කියන්නේ ඒක හරියට ඒක හැදුවේ කොහොමද? අපි ඉතින් ඇත්තටම ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්න කැමතියි. එහෙම ඉගෙන ගත්ත ගොඩාක් රෙසිපි තියෙනවා. එහෙම ඒ ගැදරින්ස් වලට ගිහලා ඒක ඇත්තටම මෙහි ගොඩාක් අපි එන්ජොයි කරන දෙයක් මේ ගැදරින්ස් වලට ගියාම හැමෝම මොනවා හරි ඒ කියන්නේ හැමෝමත් එක්ක ෂෙයා කරගන්න ගේනවා. අපි ඒව එන්ජොයි කරන ගමන් ඒගොල්ලොන් එක කතා බහ කරලා ඉතින් ඇත්තටම වීකෙන්ඩ් එකට ඒක හොඳ ප්‍රොඩක්ට්ස් එකක් අපි. හරි. මේක ලෑස්ති. ඔයා මට උදව් වෙනවද? හරි. ඕකේ thank you. Oh sorry. අපි කියන්නේ සෑන්ඩ්විච් එක මෙහෙම දෙකට කපන්න පුළුවන්. හතරට කපන්නත් පුළුවන්. බයිට් සයිස් එක නේද? ඔව්. මේ හතරට කැපුවොත් අපි උනට අද ඉතින් මෙහෙම තියෙනවා. අපි දෙකකට කපමු නේද? ඔව්. ඔව් දැන් ශක්කුටරි බෝඩ් එකට මම දැන් මේ චීස් එක ස්ලයිසස් වගේ කපමුද මං හිතන්නේ කොහොමද අපි කපන්නේ මේක? මම මෙහෙම මේ ත්‍රිකෝණ ෂේප් එකට තමයි චීස් ටික කපා ගත්තේ. ඉස්සෙල්ලා මම චීස් ටික arrange කරගන්නම් මේ විදිහට. ආසම දෙයක් තමයි උදාරේ ශක්කුටරි බෝඩ් එකක් arrange කරන එක නේ. ඔක්කොම ingredients ටික ගත්තට පස්සේ ඉතින් නේද? ඔව්. ඒක හරිම ලස්සනයි මේ arrange කරන් පස්සේ. මට මෙතන තියන්න අමතක වුණා දෙයක් pepperoni. pepperoni අපිට තියෙන්නේ. ඔව්. මම මේකට ගත්තා ඒක ෆ්‍රිජ් එකේ කලින් මතක් වුණේ. ඔව් අපිට pepperoni flowers හදලා තියන්න තමයි මම plan කරේ. okay. මේ විදිහට arrange කරගන්නවා මම. ඊට පස්සේ pepperoni flowers හදන්න ගන්න ඕනේ. දැන් ඔයාගෙත් හොඳයි නේද? දැන් almost done වගේ ඇවිල්ලා. මම හිතුවේ චතුරි පොඩි ප්ලැටර් එකකට මාරු කරනවද කියලා මට පේන විදිහට නැහැ අපිට අපි අරන් තියෙන ප්ලැටර් එකම ඇති වෙයි වගේ. ඔව් නේද? ඔව්. නෝ. ඊට පස්සේ මම මේ සලාමි වල pepperoni වලින් රෝස් එකක් හදන්න තමයි ඩිසයිඩ් කරේ. උනාට ඒක අද හරියටම එන්නේ නැහැ. මේ එහෙම ෂොට් ග්ලාස් එකක් හරි වයින් ග්ලාස් එකක් හරි අරගෙන ඒක වටේට pepperoni ටික තියලා මේ වගේ මලක් වගේ හැදුවම ලස්සනයි. මට අද ඒක හරියට එන්නේ නැහැ. හැබැයි මලක් වගේ මට නම් ඒක ටිකක් ඒක වෙනවා. ඒකට අර බෝඩ් එකේ තියද්දි ඒක ගැලවෙනවා. No, that's fine. I think මේක හොඳයි ලස්සනට ඇවිල්ලා.
ඔයාට මං මොන හරි කරන්න උදව්වක් වෙන්න ඕනේද? මගේ පාට් එක නම් හරියි. ඉතින් පාට් එක ලෑස්ති කරා. මෙතන මොනවද චකරේ? මෙතන අපි ඊට පස්සේ පෙපරෝනි ටිකක් හරියට ඔක්කොම නම් ඕන වෙන්නේ. this is enough. Okay. ඊට පස්සේ මෙතන ඇත්තටම ඉතින් එච්චර දෙයක් නැහැ. කරන්න දෙයක් ඔක්කොම නැහැ නේ. ඔය ෆීල් arrange එක කරගන්න ටික ඉතින් තියෙන්නේ. ඔව්. yeah. මේ ප්‍රමාණය අද flower එක කැඩෙනවා. That's fine. එහෙම දවස් තියෙනවා. ඔව් හැමදේම. ඒක ඔය try කරානේ? Yeah. That's fine. Yes. That's it. This is good enough. Good enough. ඒක තමයි the important නේ. ඉතින් අපි try කරන හැමදේම හරියන්නේ නැහැ. ඉතින් වැරදෙන වෙලාවක් තියෙනවා. ඒකට පොඩ්ඩක් ඒක ඒ කියන්නේ mindset එක adjust කරගෙන ඒක ඒ විදිහට ඒ වෙලාවට ක්‍රියේටිව් වෙලා මොකක් හරි ඩිසයින් එකක් දාන එක තමයි මම හිතන්නේ වැදගත්ම දේ. අනික ඉතින් ඔය ක්‍රියේෂන්ස් එහෙම ගොඩක් හැදිලා තියෙනෙත් එහෙම වැරදිච්ච දේවල් අපි නම් අද ෆ්ලවර් එක පැත්තකින් තියලා අපි මේ වගේ මෙහෙම කරමු. ෆිල් කරගෙන නේද? අපි ඩෙෆිනට්ලි වෙන දවසක try කරමු. ෆ්ලවර් එකක් හදන්න. ඕකේ දැන් ඊට පස්සේ අපි ක්‍රැකර්ස් ටික තියමු චීස් එක ළඟින්. මේක ප්ලේන් ක්‍රැකර් එකක්. ඕකේ. ඒක ඔයාට මේ පැත්තට wipe my hands. මොකද සමහරු ඉන්නවනේ I'll wash my hands මොකද මේ සමහරු ඉන්නවනේ මේ මීට් කන්න නැති අය. ඒක නිසා ක්‍රැකර්ස් අවලම්බි. ඔව්. මම හිතන්නේ අනෙක් වැදගත්ම දේ තමයි charcuterie board එකක් හදනකොට අර ඒක සමහර දේවල් එක පැත්තකට වගේ තියන්න පුළුවන් නම් vegetarian කට්ටියට. ඔව්. That would be nice. Yeah. ඊට පස්සේ අපි මේක olive oil and sea salt cracker එකක්. Okay. ඒක මම තියන්නේ. Make a plain cracker එකක්. charcuterie board එකක් කියන්නේ හැමතිස්සෙම බොහොම favorite appetizer එකක්. හැමෝම enjoy කරන. ඊට පස්සේ අපි fruits ටික තියාගමු නේ. Yeah. charcuterie board එක නම් හරි උදාරි. මගේ සැන්ඩ්විච් ටිකක් හරි. ඔයගේ මම try කරලා බැලුවා හරි රහයි. thank you. ඔයාගේ charcuterie board එක ලස්සනට ඇවිල්ලා මම ආසයි ඒකේ colours ඔක්කොම හොඳට තමයි ලස්සනට colourful විදියට තියෙනවා. ඉතින් අනිත් පැත්ත කැමති කියලා හිතනවා. ඉතින් දැන් ඔක්කොම හරි. අපිට දැන් ඊට පස්සේ අපි සැලියන් රැප් කරගන්න ඕනේ හොඳට. මේක ප්‍රොසෙසින් අපි දැන් තව ටිකකින් යන්න තමයි හදන්නේ. ඉතින් thanks for watching us today. see you next time. Bye. Bye.